හයි සීසන් එකේ නුවරඑළිය යන හිතාගෙන ඉන්නවාට නුවරඑළිය ග්‍රෙගරි වලන් ඉඳන් පයෙන් යන තුරින් අඩුවට නවතින්න පුළුවන් සුපිරිම වුඩ් බොක්ස් එකක් තමයි ගයිස් ඉතින් මේ අරන් වෙලා තියෙන්නේ. මෙතන ගාන ඇත්තටම මාරම රීසනබල්. මෙච්චර අඩුවට හයි සීසන් එකේ නුවරඑළිය මේ වගේ වුඩ් බොක්ස් එකක් ගන්නවා කියන්නේ කරන්න අමාරු වැඩක් නෙමෙයි, කරන්න බැරි වැඩක්. ඉතින් මම දැන් ඔයගොල්ලන්ට මේක ඇතුළ පෙන්නන්න තමයි යන්නේ. වුඩ් බොක්ස් එක ඇතුළට ගිය ගමන් මෙන්න මේ වගේ තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට මෙයාලගේ මේන් බෙඩ්රූම් එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයගොල්ලන්ට මේ වීඩියෝස් වලින්ම පේනවා මෙන්න මේ වගේ අංග සම්පූර්ණ විදිහට හරිම පිරිසුදු විදිහට මෙයාලගේ බෙඩ් එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මෙතන ඇඳේ ඉඳන්ම බලන්න පුළුවන් වෙන මෙන්න මේ වගේ ටීවී එකකුත් දාලා තමයි තියෙන්නේ. මම දැන් ඔයාලට මෙයාලගේ වොෂ්රූම් එක පැත්තට ගිහින් පෙන්නන්න තමයි හදන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට අංග සම්පූර්ණ විදිහට හොට් වෝටර් ෆැසිලිටිස් වගේ හැම දෙයක්ම එක්ක මෙයාලගේ වොෂ්රූම් බලා ගන්න පුළුවන් හැකියාව හම්බ වෙනවා ගයිස්. මෙයාලගේ මේන් බෙඩ්රූම් එකට අමතරව උඩ තට්ටුවේ මෙන්න මේ වගේ හරිම ලස්සන view එකක් දිහා බලාගෙන ඉන්න පුළුවන් වෙන මැට්‍රස් එකක් දාලා හදපු ඒරියා එකකුත් තියෙනවා guys. ඔයා චුට්ටක් ඉමේජින් කරලා බලන්නකෝ නුවරඑළියේ තියෙන සීතලේ මේ මැට්‍රස් එකට වෙලා ඔයාගේ පාර්ට්නර් එක්ක අර view එක දිහා බලාගෙන ඉඳ තියෙන එක්ස්පීරියන්ස් එකේ ෆීලින් එක මොන වගේ ඇද්ද කියලා. ඉතින් ඔයාලට මේ පේන වගේම මේ වුඩ් බොක්ස් එක ඇතුලේ ඔයාලට නිදා ගන්න පුළුවන් තැන් දෙකක්ම තියෙනවා guys. ඊට අමතරව මේ වුඩ් බොක්ස් එක ඇතුලේ මෙන්න මේ වගේ හරිම ලස්සන ඒරියා එකකුත් තියෙනවා. ඉතින් මෙතන මේසයක් උඩ දෙයක් එහෙම දාලා ඔයගොල්ලන්ට කතා කරගෙන ඉන්න පුළුවන් විදියට හරිම ලස්සනට මෙයාලා හදලා තියෙනවා. මේ වුඩ් බොක්ස් එකේ එළිය ගාඩන් ඒරියා එකක් එහෙමත් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මම දැන් ඔයගොල්ලන්ට චුට්ටක් මේ වුඩ් බොක්ස් එකේ එළිය මොන වගේද තියෙන කියලා පෙන්නන්නම්. මේ ලොකේෂන් එක තියෙන්නේ කන්දක් උඩ නිසා ඔයාලට මේ වුඩ් බොක්ස් එකෙන් එළියට බැස්ස ගමන් මෙන්න මේ වගේ හරිම ලස්සන මවුන්ටන් view බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා guys. ඊට අමතරව guys මේ වුඩ් බොක්ස් එකේ එළිය හරිම ලස්සන ගාඩන් ඒරියා එකකුත් තියෙනවා. ඔයගොල්ලන්ට ඉතින් මේ දැන් පේන වීඩියෝ ක්ලිප්ස් ටිකෙන් ඒකත් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අප්‍රේල් මාසේ 23 ඒ කියන්නේ මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන දවසේ ඉඳන් මේ මාසේ 31 වෙනකන් ඔයාලා දාන බුකින් වලට මෙතන සුපිරිම ඔෆර් එකක් තියෙනවා. ඔයාලට මම මේ කියපු ටයිම් පීරියඩ් එක ඔයාලා මෙතන බුකින් එකක් දානවා නම් රුපියල් 10000කට ඔයගොල්ලන්ට මේ සම්පූර්ණ වුඩ් කැබින් එකම ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් හයි සීසන් එකේ මෙච්චර අඩුවට මේ වගේ එකක් ගන්නවා කියන්නේ සම්පූර්ණයෙන් කරන්න අමාරු වැඩක් guys. ඔයාලට මම මේ දාලා දෙන නම්බර්ස් වලට කෝල් එකක් දුන්නොත් මෙතන ලේසියෙන් බුකින් එකක් දාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ලංකාවේ කොහේ ගියක් අට ගන්න නැතුව හොටෙල් හොයා ගන්න ඕන නම් travel with daddy ව දැම්මම YouTube එකට subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා guys. එහෙනම් see you in the next video boys and girls. කට්ටියම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye bye. cheers.